අපි හැමෝම කවදා හරි කොහෙදි හරි බිඳුණු මිනිස්සු. ඒ වගේම අපි හැමෝම කවදා හරි කොහෙදි හරි කාව හරි බිඳපු මිනිස්සු කියලා. ඔන්න ඔය සීමාවේදී වැඩිපුරම දරුවන්ව බිඳලා තියෙන්නේ දෙමව්පියෝ. මමත් ඇතුළු දෙමව්පිය කියන කුලකයේ ඇතුළෙන් තමයි දරුවන්ගේ තරුණ ජීවිතේ වැඩිහිටි ජීවිතේ කැතම විදිහට කැතම කෑලි ටික නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි අවාසනාවකට දෙමව්පියෝ ඒක දන්නේ නැහැ. මොකද දෙමව්පියෝ හිතන් ඉන්නවා අපි කලේ දරුවන්ගේ හොඳටනේ. මං එයාට ගැහුවේ එයාව හදාගන්න. කලුවර කාමරයකට දැම්මේ එයාව හදාගන්න. එයාට ගගහ ඉගෙනුවේ දැන් ওই ගැමුණු කිව්වේ ශිෂ්‍යත්ව පන්ති එක්කන් ගියේ එයාව හදාගන්න. ඇත්තටම එයාව හදාගන්න නෙමෙයි. හුඟක් වෙලාවට ඒක තමයි අපිට පේන අරමුණ. හැබැයි අභ්‍යන්තරයේ තියෙන ගැමුණු තමන්ව හදාගන්න. මේක මම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළතදී වාට එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට අපි හුඟක් වෙලාවට දෙමව්පියෝ විදිහට මේ දෙමව්පියෝ තමයි මේ ලෝකේ ආත්මාර්ථකාමීම පිරිස කියලා කිව්වොත් මිනිස්සුන්ට බනිනවා. ඒත් මම ඒක කියනවා. මොකද අපි පරාර්ථකාමී නම් අපේ දරුවා දැන් මගේ දුව පාක් එකක සෙල්ලම් කර කර ඉන්නවා. එතකොට එතන තවත් දරුවෝ සෙල්ලම් කර කර ඉන්නවා. බැරි වෙලාවක හරි දරුවෝ 15ක් විතර එකපාර පාක් එකේ අර උඩකින් වැටුනොත් මම පරාර්ථකාමී අම්මා කෙනෙක් නම් මං ගිහිලා අතට අහුවෙන දරුවෝ බේර ගන්න ඕන. හැබැයි මම බේරගන්නේ මගේ දරුවව තමයි ඉස්සල්ලාම. මේ කියන මමත් ඒ ආත්මාර්ථකාමීත්වය තුළ තියෙනවා. ඒ කියන්නේ මමය මගේ කියන හැඟීමට තමයි මේ අපි ආස කරන්නේ. අපේ දරුවෝ ඒ කියන්නේ අර අවසානයේ අර මේ අවසානයේ ඉන්නේ මේ මම කියන ෆීල් එක. නැතුව මේ මමත්වය මිසක් මේ දෙමව්පියෝ කියන අතරේ මාර ලොකු දෙයක් නැහැ. දෙමව්පියෝ කියනවා මෙතනදී අපි දෙමව්පියෝ තමයි උතුම්ම ජාතිය. නෑ දෙමව්පියන්ට ඕනේ දරුවන්ගේ සන්තුෂ්ටිය. දරුවන්ගේ සන්තුෂ්ටිය නෙමෙයි. දරුවෝ සන්තුෂ්ටියෙන් ඉන්නවා කියලා දැකලා අපිට සතුටු වෙන්න උවමනාවයි තියෙන්නේ. උඹලා සතුටෙන් ඉන්නව බලාගෙන මට ඇස්පියා ගත්තට කමක් නැහැ කියලා කියනවා නේද අපි? ඒ කියන්නේ අපිට ඇස්පියා ගන්න ඕනේ දරුවෝ සතුටෙන් ඉන්නව බලලා. ඇත්තටම දරුවෝ සතුටින් ඉන්න ඕනේ නැහැ. ඒක අපේ අභ්‍යන්තරයට ගිහිල්ලා බැලුවොත් අහුවේ. ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පුළුවන් තරම් කියමු ගැමුණෝ කියලා දෙන්න හදමු තනි තනියෙන්. දැන් ඉතින් අර මෝරපු ගස් අපිට නවන්න බෑ. අපේ දෙමව්පියෝ කියන කුලකේ වෙනස් කරන්න